දැන් නෑ. කිසිම තේරුමක් නැති වැඩක් ඔය මේක හින්ද බැරුණා අරක හින්ද බැරුණා ඔය කතන්දර කියන්නේ. දිගටම කියන දේ මම හැමෝටම තියෙන තත්ත්වයට සමානයි. මේ කාටවත් එහෙම අද නම් මාර ප්‍රබෝධමත් දවසක් අද මං වැඩ කරනවා එහෙම හිතෙන්නේ නැහැ. උදේට අර කිලින්ම හැරෙනවා අර ටීවී ඇඩ් වල එහෙම තියෙන යන්නේලිය හරිනවා ඉරේලිය මූණට වැටෙනවා කුරුල්ලෝ කෑ ගන්න. එහෙම මගුල් නැහැ හැම එකම මුස්පීන්තු විදිහට අයියෝ අදත් නැගිටිනා නේ තමයි නැගිටින හැම එකම එහෙමයි. හරි ඒක වෙනසක් නැහැ. කවුරුත් එහෙම අද නම් හරිම ලස්සන සුන්දර දවසක් අද මං ඕකනි ඔක්කොම ඉවර කරනවා. එහෙම වෙන්නේ නැහැ. මේ කාටම පා වෙලා මොකටද මම මේ ජීවත් වෙන්නේ? මේක කරන්න ඕනද? තව පොඩ්ඩක් බැයිද මුකුත් කරගන්න. එහෙම තමයි හැමෝගෙම ඔළුව වැඩ කරන්නේ. ඒක වෙනසක් නැහැ. ග්‍රවුන්් එක කොමන් පිට්ටනිය ඕක තමයි හැමෝටම තියෙන්නේ. එක එක සෙල්ලම් කරන විදිය වෙනස් වෙලා තියෙන්නේ. සමහරු ඒක වුණාම ඒවම ඉන්නවා. සමහරු ඒක කාගෙන හරියන්නේ නැහැ. මේක තව සති 19ක් තියෙනවා. දැන් අදවා ඉන්නවනේ මොකක් හරි ලෙවල් එකක ඉන්නවනේ. ඒක ලකුණු 10ද 15ද 20ද කියලා මම දන්නේ නැහැ. මොකක් හරි අද ඉන්න ලෙවල් එකක් තියෙනවනේ. ඒක තමයි ෆික්ස්. ඒක එකතනින් ෆික්ස් නේ. ඒක වෙනස් කරන්න බෑනේ. මේක චෙස් වගේ තමයි ඈ. මූව් එකක් ඇද්දොත් ඇද්දා. ආයේ මූව් එක රිවර්ස් කරන්න බෑ. ඒ අදපු මූව් එක ගැන හිතලා වැඩකුත් නැහැ. ඉස්සරහට කරන්න පුළුවන් එකක් විතරයි හිතන්න පුළුවන්. හිතලා තීරමක් තියෙනවා. ඒකට හරි මේ වෙද්දි වා මොනවා හරි හොඳ මූව්ස් හරි නරක මූව්ස් හරි මොනවා හරි ඉඳ දැන් අතර වෙලා ඉන්න තැනක් ඉන්නවා. ඒක වෙනස් කරන්න බෑනේ දැන්. ඒ වෙලා ඉවරයි. සති 19ක් තියෙනවා. 19කට පස්සේ ආව ඇසෙස් කරනවා. ආව මනිනවා. මොකක්ද? කවුද? අවුරුදු ගානක් ඉස්කෝලේ ගිහලා මොකද මූ කරලා තියෙන්නේ? මූ ඉගෙන ගන්නවා කියලා මොකද්ද මූ කරලා තියෙන්නේ කියන එක අද 19කින් මයින්නවා. ඒක වෙනස් කරන්නත් බෑ. ඒක ඔයා හිතුවා කියලා කල් වැඩි වෙනවා අඩු වෙනවා එහෙමයක් වෙන්නේ නැහැ. පළවෙනි දේ වෙනස් කරන්න බැරිවම හිතන්න බෑ පොඩ්ඩක්වත්. දැන් කිසිම අවසරයක් නැහැ මේ සති 19 තුල ආත කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් ගැන හිතන්නයි තියන්නේ. වැඩක් නැහැ නේ. ඒවා හිතන්න ඉවර වෙලා. කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් කොයි වෙලේ හිතුවත් එකයි නේවා. පාඩ පාලනයෙන් තොරට ෆැක්ටර්ස් ගැන දැන් හිතුවත් එක තව අවුරුදු 5කින් හිතුවත් එකයි. කවදත් ඕක කන්ට්‍රෝල් කරන්න බෑ. අර ඒ වෙලේ මානසික වශයෙන් අපිට එන පොඩි අර හපහප ඉන්නකොට දැන් ආතල් එක තමයි චුයින්ගම් ආතල්ලක් තියෙන්නේ අර. ඒක හිත ඉන්නකොට පොඩ්ඩක් නිකන් ආතල් කියන අප්සෙට් එක හරි මොකක් හරි ඒක අපි භුක්ති විඳිනවා. ඒක කනවා ඒ හැංගීම් කනවා. ඒ අරෙන්නේ එකකින් කිසිම බලමෑමක් වෙන්නේ නැහැ. තව ටික කාලයක් ගියාම අයියෝ මං ඒ කාලේ කරලා තියෙන ගොම් වැඩ කියලා නිකන් මතක් වෙන එකක් විතරක් වෙනවා. මේ වෙලාවේ වාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තව අවුරුදු 10ක් විතර ගියාම මං මේ කාලේ ගොම් මේ වගේ පොඩි හිනාවක් විතරක් වෙන සරල සිද්ධියක් වටපත් වෙනවා. අපි දැන් ඒව ලොකු කරගෙන ඉන්නවා. ඒක තමයි වෙන්නේ ඕන එකක්. මේක ඉස්සරහින් වෙච්ච වැඩින් එන්න මේ කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් අපිට හිතලා වැඩක් නැහැ. මේ වගේ පොඩි කාලයක් තුල අපිට මිෂන් එකක් තියෙනකොට ඒව ගැන කොහොමත් අපි හිතන්නේ. අපි අද ඉන්න ලෙවල් එකක් තියෙනවා. අපි සති 19කට පස්සේ අපිට ඒක වෙනස් සති 19ක් තියෙනවා. ඒක කැමති හැටියට වෙනස් කරනවා. ඒ 19 වාට දෙන්න පුළුවන් උපරිමය දුන්නේ නැත්නම් ඔයා වාට පුළුවන් උපරිම දෙයක් කරන්නේ නැහැ. සල්ලකතන්දර ඒක. සා කාටවත් එහෙම මේ මාර ජව සම්පන්න ප්‍රබෝධමත් දවස් කියලා දෙන්නේ නැහැ. කාටවත් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. හැම එකනටම එපා වෙලා ඉන්නේ. හැබැයි සමහරව ඔහි ඉන්නවා. සමහරව වැඩ කරනවා. ඔබයි වෙනස තියෙන්නේ. සමහරව කොච්චර එපා වෙලා තිබුණා කොච්චර බෑ වගේ හිතනවා කොච්චර පාඩම් කරන්න මූඩ් එකක් නැහැ. ඒව මූඩ් తీරේ උන් කවුරුත් නැහැ. ඒකෙත් දෙන්නේ කියන උන්ට පිස්සු. ඒකේ සාමාන්‍ය මිනිස්සු එහෙම නැහැ. හරි. ඒක මේ හැමෝම එච්චර තමයි. ඒක කාගෙන කරන එක තමයි වැඩේ. ඕගොල්ලෝ දැන් සෑහෙන වයසයි ඈ. ඒ කියන්නේ පොඩි උන් නෙවෙයි. දැන් ඕගොල්ලෝ අනිකර හිතන්න ඕනේ මෙතනින් එහා ඕගොල්ලන්ගේ chat එක ගැන. අවුරුදු 30 ගණන් 40 ගණන් ඇතුලේ මේක ඔයාලා ජීවත් වෙන්න ඕන. මේ වෙලාවේ කරන පොඩි එක සතියක එක දවසක මිස්ටේක් එකක් ඒ කාලේ මාස ගණන් වලින් වන්දි ගමන් වෙන්න පුළුවන් ඈ. يعني මේක හරියට කරගන්න නැතුව විභාගේ ගස්ස ගත්තොත් ලොකු කැප් එකක් වෙනවා හැදෙන්නේ. අසාමාන්‍ය වාසනාවක් තිබිලා එකෙක් දින්නේ පත් වෙලා වෙන මොකක් හරි මැච් එකක් ගහයි. සාමාන්‍යයෙන් බහුතරයක් මේක කරගන්න නැති උන්ට කෙලවීමක් නේ වෙන්නේ. අරකෙදින් රැන්ඩම් chance එකක් ඒක ඕන තැනක එහෙම එකක් තියෙනවා. අර සාමාන්‍ය තත්ත්වයටදී ඕගොල්ලන්ට මාර වෙනසක් වෙනවා මේ පොඩි දේ මත. සමහරට ඒක රිකවර් කරගන්න වාට මේ A level වලින් මිස් වෙන දේ රිකවර් කරගන්න ජීවිතේ තව අවුරුදු 5ක් විතර වෙනම වැඩිපුර මහන්සි වෙන්න තියෙනවා නේ. A level මේකෙන් වාට නැති වෙන දේ ආයේ හදාගෙන ඒක අල්ලගන්න මේ මිස් වෙන දේ අල්ලගන්න එයායින් අවුරුදු 5ක් විතර වෙන්න පුළුවන්. එහෙම එකක්. ඒක තම තමන්ගේ වාසනාව නම් මනම් මත ඉතින් ඒක කොච්චරක්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් වෙන්න පුළුවන්. හරි බොහෝ විට වෙනවා එහෙම. මේ වෙලාවේ පොඩි නිකම් මේ తాවකාලික කම්මැලිකමකටද මිස් කරගන්න දවසක් සතියක් නිසා ඉවර වෙලා අවුරුදු ගණන් මාස ගණන්